කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න මම ඔයාලා ගාවට ආවා සෞඛ්‍ය විෂයට අදාළ අනුමාන ටිකක් අරගෙන. ඉතින් මේ සෞඛ්‍යවල අනුමාන ටික දෙන්න කලින් මම ඔයාලට මුලින්ම කියන්න ඕනි. ඔයා මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම subscribe කරලා තියාගන්න. ඒ වගේම 2024 2025 සාමාන්‍ය පෙළ විභාගයට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ අනුමාන ටික තමයි මම ඔයාලට මේ දෙන්න හදන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේක මේ අපි ගෙස් කරලා දෙන එකක් 100%ක්ම අපි එනවා කියලා කියන්නේ නැහැ. හැබැයි අපි හිතනවා මේ වගේ එන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒකත් ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න. ඉතින් මේ සෞඛ්‍ය විෂයට සෞඛ්‍ය ප්‍රවර්ධන තේමා එන්න පුළුවන්. ප්‍රථමාධාර හා නිවැරදි ඉරියව් වෙන්නත් පුළුවන්. ප්‍රථමාධාර ලබා දෙන විදිහත් හොඳට බලා ගන්න. මානව දේහ පද්ධතිය යටතේ පේශී හා ආහාර ජීර්ණ පද්ධතිය විශේෂයෙන් බලා ගන්න. පූර්ණ සෞඛ්‍ය ක්ෂේත්‍ර 4 ගැන හොඳට බලා ගන්න. ශුද්ධ පෝෂක, මහා පෝෂක, පෝෂණ ගැටලු, ජීවන අවදි, විශේෂයෙන්ම ළමා විය, ඒ වගේම නවයෝන් විය, එලිමහන් අධ්‍යාපනයේ වාසි අවාසි, ඒ වගේ එන්න පුළුවන්. ඒ වගේම තමයි මල ක්‍රීඩා වර්ගීකරණයේ chart එකත් බලා ගන්න. වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු වගේ ක්‍රීඩා, ඔයාලා ඒ වගේ සංඥා වර්ග, ක්‍රීඩක සංඛ්‍යාව, පාපන්දු දඩුවම් පහර ගැන හොඳට බලා ගන්න. ඒ වගේම තමයි මේ වගේ අර අපි අඳිනවා නේද නෙට්බෝල් ගත්තොත් එහෙම ඒ නෙට්බෝල් අර පිටිය තියෙනවනේ ඒක ඒ වගේම වොලිබෝල් වල ඒ වොලිබෝල් කෝඩ් එක එහෙම තියදී අර අදාළ මේ පිටිය තියෙන්නේ එන් ඒ ටිකත් ඔයා හොඳට බලා ගන්න. ඕවගෙන ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහන්න පුළුවන් ඉතින්. ATP නිෂ්පාදනය ගැනත් බලා ගන්න. ඒ වගේම තමයි අවුරුදු 5කවත් පාස් පේපර්ස් කරලා යන්න. ඔයාලා විභාගයට කලින්ම ඔයාලට පුළුවන් නම් අනිවාර්යෙන්ම සෞඛ්‍ය පොත අරගෙන ඒ පොතේ තියෙන හැම පිටුවක්ම කියවගෙන යන්න. ඔයා පාඩම් නොකරත් කමක් නැහැ. ඔයාගේ ඔළුවට පොඩි හරි අදහසක් යයිනේ එතකොට. අන්න ඒක නිසා ඔයා උඩින් හරි කමක් නැහැ කියවගෙන යන සම්පූර්ණ පොතම. ඉතින් මම ඉදිරිපත් කරන අනුමාන ටික තමයි ඕක. මම හිතනවා මේ ප්‍රශ්න වලින් අනිවාර්යයෙන්ම ඔයාලගෙන් අහයි කියලා. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ඒකක්ම ගන්න පුළුවන් වෙන්න කියලා මම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.